සැලරි ඇන් කොස්ට් ඔෆ් ලිවිං. ඉතින් මේ ගැන අනිවාර්යෙන් කතා කරන්න ඕනේ. ඉතින් මේ ඔයාට ඔයාගේ සැලරි එක අපි හිතමු රියල් 120ද 100ද 150ද 200ද 300ද 400 රුපියල් රියල් 10 ගන්න අයත් ඉන්නවා. ඒ 10ට වැඩිය ගන්න අයත් ඉන්නවා. ඉතින් ඒක ඇතුලේ තියෙන බෙනිෆිට්ස් ඔයාට වෙන්න ඕනේ. ඔයාගේ හොඳ කම්පැනි එකක් නම් ඔයාට අනිවාර්යෙන් ෆ්‍රී ඇකොමොඩේෂන් එකක් දෙන්න ඕනේ. ඒ වගේම ඔයගලන්ට ට්‍රාන්ස්පෝර්ට් දෙන්න ඕනේ. අනිවාර්යෙන් මෙඩිකල් එකක් දෙන්න ඕනේ. ඉතින් ඒක වැදගත්. මෙඩිකල් එක්ස්පෙන්සස් හරිම වැඩි. ඔයා නිකන් හෙම්බිරිස්සාවකට උණකට බෙහෙත් එකක් ගන්න ගිහිල්ලා ඔයාට ඉන්ෂුරන්ස් එකක් නැත්තම් ඔයාට අනිවාර්යෙන් රියල් 15ක් ඇතුළත යනවා. ඒ රියල් 15ක් කියන්නේ ලංකාවේ සල්ලි වලින් රුපියල් 14,000 ගණන් විතර එක වේලකට එක බෙහෙතකට. ඒතකොට ඔයාට නිකන් හරි දවස් 3කින් 4කින් ඒක අඩු වෙන්නේ නැත්නම් ඔයා ගිහලා බ්ලඩ් ටෙස්ට් එකක් ගන්න ඕනේ. බ්ලඩ් ටෙස්ට් එහෙම හරි ගණන්. ඔයා ජොබ් එකකට ප්ලේස් වෙද්දී රෙකමෙන්ඩේෂන් තියනවාද ට්‍රාන්ස්පෝර්ට් තියනවාද ෆ්‍රී මෙඩිකල් තියනවාද කියන එක අනිවාර්යෙන් බලන්න. එතකොට තව එකක් තමයි ඔයගොල්ලන් කොහොමද වීසා ඒගොල්ලෝ ඔයාලට කොහොමද වීසා දෙන්නේ? වීසා වලට ඔයා වියදම් කරන්න ඕනද? මෙහි තව සෙල්ලමක් තියෙනවා. ගොඩක් අය කරනවා කම්පැනි එකට මම ඔයාව හයර් කරනවා ඔයා මෙහෙම සේල්ස් හරි මොනවා හරි එකකට එන්න. හැබැයි ඔයා මට වීසා එකට රියල් 300ක් යනවා ඔයා මට භාගයක් දෙන්න. නැත්තම් ඔයා වීසා එක ගන්න ඔයා ගෙවා ගන්නවා. ඒවා ඔක්කොම ඉලීගල්. ඒවා මේ කරන්න බෑ.